Kiran, Aibon. ඔව් මේ අයිබෝන් ශිරාන් මේ ඔයාට මට හොඳට කතා කරන්න පුළුවන්. අපේ අතපය ඔක්කොම වැඩ කරනවා. අපිට කවුරු හරි කිව්වාම කියන දේ තේරෙනවා. ඒක නිසා අපි දැන් අපි වැඩි විදිහටපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි දකිනවා ශිරාන් මේ වගේ නොවි සමාජයේ ඇගීමට ලක් නොවන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා ඒගොල්ලන් කොහොමද සමාජයට ගේන්නේ කියලා 2026 අවුරුද්දේ අපි අලුත් වෙලක් පටන් ගන්න හදනවා. සුපිරි වැඩක් පටන් ගන්න. ඔව් ශිරාන්ට පුළුවන් මේකට විස්තර ටිකක් කියන්න. මේ ඇත්තම කිව්වොත් මේ අපේ ඉන්නේ අසංග. ඔව්. හරිද? උපැතියම කතා කරන්න බෑ මෙයාට අයියට. ඔව්. හරිද? ඒගොල්ලෝ දෙපාරක් ගෙදරින් නැති වුණා. මම තමයි මේ දෙන්නම හොයාගත්තේ. මගේ දින කන්ටැක්ට් වලින් සහ මෙයා ඇහුවොත් මෙයාගේ නම හොයාගන්නකො මෙයාගේ නම. නම මොකද්ද? සිරාන් චන්දන මෙයාට කතා කරන්න බැරි කෙනෙක්. මම ඒ විදිහට මම මෙයාව හදලා තියෙන මායි වසයි. ඔව් ඔව්. දුසාද්වාදිත කියන්න බෑ. පොඩක් අර මිටි මේගොල්ලෝ එක අඩුපාඩු දින කට්ටිය. මේගොල්ලෝ මානසිකත්වයෙන් අඩුපාඩුවෙන් ඉපදිච්ච කට්ටිය. නමුත් අපිට වඩා අවංකයි. අවංකයි. මට අවංකයි. මට මොනාරි වුණොත් එහෙම එකෙන් එනවා. අවංකව ආයි එකෙන් එනවා. මෙයා නැති වෙලා මෙයාගේ නම අහපු ගමන් පොලිසිය සිරාන් චන්ද්‍ර කියපු නිසා තමයි මෙයා අහපුවේ. ඒගොල්ලෝ අයියවත් මම තමයි හොයාගත්තේ. අයියා හොයාගත්තේ සීනිගමෙන්. මෙයා හොයාගත්තේ කාතුළු. කාතුළු. දැන් මම කියන්නේ මේ අදී කතාවක් නෙමෙයි. අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා සංග මතකයිද? ඉතින් අසංග මේ දැන් හැබැයි මෙයාට මේගොල්ලෝ මේ දෙන්නටම අයියටයි මෙයාට දෙන්නටම කතා කරන්න බෑ උප්පැත්තිය. හැබැයි අපි ඒතනට අරන් තියෙනවා. මොකද මේ වගේ කට්ටිය අද සමාජයේ හැමතැනම කොම් කරනවා. අනිවාර්යෙන්ම. අත්‍තරසයි. මේ වගේ කට්ටිය හැමතැනම කොම් කරනවා. මම කියන්නේ මේ වගේ මිනිස්සුම කොම් කරන්න එපා. සමාජයට ගන්න මේ කතා කරන්න බැරි මිනිස්සෙක් මෙයාගේ අයියයි මෙයාවයි කතා කරන්න බෑ. අද කතා කරවනවා. අනිවාර්යෙන්. අපි මොකද සමාජයට අරගෙන තියෙනවා. මේගොල්ලන්ට හැමදේම ජීවිතේ දීලා තිනවා. මගේ එකම බලාපොරොත්තුවක් තමයි මෙයාවයි අයියවයි. මොකද මේගොල්ලෝ දැකලා තාම ජීවිතේම දැකලා තින්නේ මේ අපේ ගේ ඉස්සරහ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඒකයි. අපේ අවටයි විතරයි. මේගොල්ලෝ දැකලා නැහැ කඳු. මේගොල්ලෝ දැකලා නැහැ සීතල. මේගොල්ලෝ දැකලා නැහැ වැව්. හරි මුහුද එක්කයි යන්න පුළුවන් අපේ ගෙවල් වල. මේගොල්ලෝ මුහුද දැකලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ දැකපු දෙයක් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මගේ එකම ප්‍රාර්ථනාව තමයි මැරෙන්න ඉස්සෙල්ලා මේ දිනව නూరుෙන් එක්කන් ගිහිල්ලා. අපි එක්ක මම එක්කන් යන්නේ සුද්ධ දෙන්නෙක් වගේ. මගේ ප්‍රාර්ථනාව තියෙනවා මොකද මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි මාත් බොහොම අමාරුවෙන් දීපාසිල්ලා කියන කලාකරුවට පින් සිද්ධ වෙන්න ගේමක් ගහගෙන ලස්සනට ගමනක් යන මිනිස්සෙක්. මට දීපාලయ్య දෙයක් දීලා දිනවා. දීපාලయ్య අන්තිම මොහොතේ ඇදෙන්න සංගීත මාධ්‍යා බලන්න. දීපාලయ్య මොකක්ද කිව්වේ මල්ලි මගේ අවසාන කාලේ කිව්වා. ඔයා දිගටම කරගෙන යන්නේ සංජි සාක්ෂි. අනිවාර්යයෙන්. හරි. මම මෙයාවයි අයියාවයි අදරක් කතා මොකද අයියාගේ වීඩියෝ එකකුත් දෙන්නම්. මම මෙච්චර කාලයක් දැන් අවුරුදු ගාණක් තිස්සේ මේගොල්ලෝම ආශ්‍රය කරන මෙයාගේ පොඩි පොඩි දේවල් මම ওই TikTok එකේ අනම්මනම් දාලා තියෙනවා. ඊට අමතරව මේ වගේ කතාවක් කියන්නේ අද පළවෙනි වතාවට. පළවෙනිව ජීවිතේ පළවෙනි වතාවට. මොකද මේගොල්ලන්ට මම උදව් කරන්නේ සහ මම පොඩි කාලේ මේ දෙන්න මගෙන් තමයි මම තමයි කන්න බොන්න දෙන්නේ. අපේ ගෙදරම තමයි හිටියේ. අනිවාර්යෙන්. මම මෙයාගේ සෙන්සිටිව් එක දන්නවා, මෙයා මගේ සෙන්සිටිව් එක දන්නවා. හරි. එතකොට මේගොල්ලෝ කතා කරන්න බැරිව හිටපු මිනිස්සු. ශිරාන් මම බලන්න මම සින්දුත් කියන්න උගන්වලා තියෙන්නේ. හරි. ඔව්. අසංග මගේ සින්දුවක් කියන්න. කල්පිතව ඉබ්බි බලන්නට යන්නට ඉසිරුවේ පාර පනිනකොට ලෝරැසුනා අයිබොන්නේ නම් ගිහිල්ලා ඉන්නම් ආවත් නැවතුණා. අනිත් අනිත් කියන්නකෝ මේ මොකද්ද මගේ අනිත් සින්දුව මොකද්ද? යම්බුවේ නෑ අවේ සිරාන් යම්බුවේ සෝයේ අවේ සිරාන් කන්න ගාල්දාසයා රොස්සාගේ මගේ පොලියමලා අවේ සිරා ගායයා එයා මගේ කියන්නකෝ නේද ජම්බුවේ සින්දුව අවේ යම් සිරාන් කන්න කියන්නේ අවේ සිරාන් කන්න ගායයා අවේ යා කන්න ගායයා නේද ජම්බුවේ අවේ සිරාන් කන්න ගායයා
සංග්‍රහණයේ අපි මේ කොහොමද සංජයගේ ප්‍රතිඵලය? ඔව්. මම මේව සමාජගත කරා මම සමාජයට ගත්තා. මිනිස්සු අතරට ගත්තා. අනිවාර්යයෙන්. අපි මේගොල්ලන්ම හැල්ලුවට ලක් කරේ නැහැ. අනිවාර්යෙන්. හරි. ශිරාන් මං කියන්න හැදුවේ පානදුරේ ෂෝ වලට ගිහිල්ලා අන්තිමට පානදුරේ මම බෝගානක මේව ෂෝ වලටත් එක්කම ගිහලා තියෙනවා. මගේ කාර් එකේ දාගෙන මයි වසන්තයි ෂෝ වලට එක්කම ගිහලා තියෙනවා. ගොඩක් ෂෝ වලට එක්කම ගිහලා තියෙනවා. මම මේව ෂෝ වලට නග්ගලා තියෙනවා. රැවුලක් දාලා ගම් ගාලා ඒ වගේ මම දේවල් කරලා මෙයාගේ මානසික මට්ටම මෙයාටයි අයියට හදලා තියෙනවා. මෙයාගේ අයියව මම වීඩියෝ එකක් එවන්නම්. මම මෙච්චර කාලයක් දාපු නැති දේවල් කරලා මේ මම ඉතින් අවුරුදු ගානකට පස්සේ මම නේ අසක් කවදාවත් වීඩියෝ එකක් කරලා තියෙනවද? කතා කරන්න බැරි මිනිස්සු මේ කතා කරනවා. මම කියන්නේ මේ ලංකාවේ ඉන්න ඇහෙන්නේ නැති මිනිස්සුන්ට අස්සන්න පුළුවන්. අනිවාර්යයෙන්. කතා කරන්න බැරි මිනිස්සුන්ට කතා කරවන්න පුළුවන්. අද මේ කතා කරන්න නැති මිනිහෙක් මිනිස්සෙක් තමයි සින්දු කියන්නේ. කතා කරන්නේ. හරි. නේද අසංග? අද තේරෙනවා. අද මං කියන දේ තේරෙනවා. ශිරාන් මම දැකලා තියෙනවා මේ කොහේ ෂෝ එකකට ගිහිල්ලා ආවත් පානදුරේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මේ කඩින් ටී එකක් බොනවා. ඔය ටී එක බොනකොට එතන ඉන්න ලොතරැයි විකුණන මිනිස්සුන්ටත් ඔය ටී එක කරන් දෙනවා. හා? අපි කරන දේවල් සංජී අපි කවුරුත් දැනගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම. ඇත්තටම ඒක සමාජගත වෙන්න ඕනේ නැහැ. ඒක අපේ හදවතේ දැනුනොත් ඇති. මම අවුරුදු ගානක් තිස්සේ මේ හදවතේ රැඳිච්ච එකක් තමයි මම එළියට දාන්නේ. ඔව්. හරි. ශිරාන් මේක එළියට දාන්න තිබ්බ සංජී. ඔව්. මට ගොඩාක් කාලයක් තිස්සේ මගේ රීච් ගන්න, මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා වැඩි කරගන්න, මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න, මගේ TikTok එකේ views වැඩි කරගන්න, Facebook එකේ views වැඩි කරගන්න මට මේව දාන්න තිබ්බා. නෑ ශිරාන් මෙහෙම කරමු. කවදාවත් දැම්මේ නෑ. අද ඔයා හම්බෙච්ච ඉන්න තමයි මේ අනිවාර්යයෙන්. වෙනසකටපත් උනේ. මෙහෙම කරමු ශිරාන්. මේ පටන් ගැනීම වල ජනවාරි අපි දැන් හෙට අනිද්දා අලුත් අවුරුද්දක් එනවා. දැන් අපි පොඩි ප්ලෑන් එකක් තියෙනවා මේ වගේ අපේ ලංකාවේ ඉන්න මිනිස්සු. වටේම. අපි කියන්නේ මේගොල්ලොන් අපි මේ නිවාස වගේ ඒ සීන් එක නෑ. ඒගොල්ලන්ගේ පවුල් වල ඉඳිද්දිම කොහොමද මේගොල්ලෝ ඒගොල්ලන්ට කොහොමද උදව් කරන්නේ? කොහොමද සමාජගත කරන්නේ කියලා. සමාජගත කරන්නේ. මම මේ ලස්සනට හදපු මිනිස්සෙක්. අනිවාර්යයෙන්ම. අද ලස්සනට ඉන්නවා. ඒක කතා කරන්නවත් බෑ. අවුරුදු 15ක් යනකම් කතා කරන්න බෑ. දැන් අවුරුදු 19ක් වෙනවා. මම අද කතා කරනවා. අනිවාර්යයෙන්. අද මම සින්දු කියවනවා. අනිවාර්යයෙන්ම. මේගොල්ලෝ අයියත් එනවා. අනිවාර්යයෙන්ම. අයියවත් මම කතා කරන්න බැරි මිනිස්සුව කතා කරනවා. ඒක මගේ ගමම දන්නවා. ඒක කියන්න දෙයක් නැහැ. අදටත් මෙයා කොහේ ගියත් මොකක්ද ඔයාගේ නම? ශිරාන් චන්දන. ෆ්ලෑෂ්බෑක්. මෙයාගේ බෑන්ඩ් එක හැබැයි ෆ්ලෑෂ්බෑක්. ෆ්ලෑෂ්බෑක්. කොහේ ගියත් මෙයා නැති වෙච්ච වෙලාවේ පොලිසියට කියලා තින්නේ නම මොකක්ද කියලා අහුවම ශිරාන් චන්දන. එතකොට ආයි කියලා තියෙනවා ෆ්ලෑෂ්බෑක්. නේ? අසංග. ඔයාලට මතක නැතුව ඇති මෙයා පොඩි ඒතකොට. නෑ යාට මතකයි ගෝලේ. නෑ දැන් අවුරුදු 6කට ඉස්සෙල්ලා. මේ වචනයක්වත් කතා කරපු නැති මිනිස්සෙක්. ඒක තමයි. රයිට්? එතකොට මම අද කතා කරනවා. මං හිතනවා ශිරාන් මේක බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙයි මේ වගේ කට්ටියට කොහොමද උදව් කරන්න කියලා ඉවරලා. අපි ඒ ගැනත් අපේ මේ සමාජ මාධ්‍ය වල අපි ඉස්සරහට පළ කරමු. එහෙමයි. සංජී අපිට කාර්යවත් සල්ලි අරගෙන අවශ්‍ය නැහැ. ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. සල්ලි අවශ්‍ය නැහැ. නියු දෙයක් දීලා තියෙනවා. අනිවාර්යෙන්ම. ඒ දේ අපිට ඇති හොඳටම ජීවත් වෙන්න. මට දීපාල් අයියා දෙයක් දීලා තියෙනවා. වෙන පැත්තකින් දෙයක් දීලා තියෙනවා. අනිවාර්යෙන්ම. ඒ දේෙන් ජීවත් වුණොත් ඇති. මම මෙච්චර කාලයක් ඉන්නේ නැහැනේ මේගොල්ලන්ගෙන් හම්බ කරන් කන්න එහෙම සීන් එක අපේ නැහැ. අනිවාර්යෙන්ම. අපි ලස්සන වැඩක් කරමු. හැබැයි ඕගොල්ලෝ ඇවිල්ලා අපි මේගොල්ලන්ගේ නිවාස ගැන පෙන්නන්නම්, පවුල් ගැන පෙන්නන්නම්, පවුල් පසුම්බිය ගැන පෙන්නන්නම්. ඕගොල්ලෝ ඇවිල්ලා උදව් කරන්න. එච්චරයි. අපිට සත පහක්වත් දාන්න එපා. අපිට ඕනේ මේ වගේ අහිංසක මිනිස්සු අද ලංකාවේ හැමතැනම ඉන්නවා. අනිවාර්යයෙන්. දැන් මේ වගේ මිනිස්සු අපි සමාජගත කරාට අපි මේගොල්ලෝ අරගෙන අපි මේගොල්ලොත් එක්ක හැසිරුම් නිසා තමයි අද මේ මිනිස්සු කතා කරන්නේ. මේ මිනිස්සු අද ගෙදර හිටියනම් කවදාවත් කතා කරන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඒකයි මම කියන්නේ හැමෝටම අපි try කරමු. අනිවාර්යයෙන්. මම කියන්නේ අපි ඕගොල්ලන්ගේ ගෙවල් පැත්තේ මේ වගේ මිනිස්සෙක් ඉන්නවා කොම් කරන්න එපා. අනිවාර්යයෙන්. ඕගොල්ලෝ සමාජයට ගන්න. සමාජයට අරගෙන මේ මිනිස්සුත් එක්ක හැසිරෙන්න. අනිවාර්යයෙන්. දැන් මේ මිනිස්සයා හොඳටම මොලේ අවුල් මිනිස්සෙක් උපදින්න. දැන් බලන්න ඔබ ඉන්නේ ලස්සන. අනිවාර්යයෙන්. සමාජගත වෙන්න තාපඩ පොඩ්ඩයි මෙයාගේ හදන්න. අනිවාර්යයෙන්. ඒකම හදන්න. අනිවාර්යයෙන්. හරි ශිරාන් හරි thank you. මම කියන්නේ මේකයි. මේ හැම දිනාටම උදව් කරා. අනිවාර්යයෙන්. අපි ආසයි. මේ මෙච්චර අවුරුදු
මම හිතන්නේ දැන් මේ අපේ අසල්වාසී අපේ ගෙවල් ළඟ ඉන්නේ අම්මත් නැහැ අම්මත් නැති වුණා. අම්මගේ ඇස් දෙක වෙන්නේ නැහැ අම්මත් නැති වුණා. මං කියන්නේ ඕගොල්ලෝ එන මේ මිනිස්සුන්ට උදව්වක් කරන්න. මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. හරි. අද කෝටිපති හිඟන්නට නෙමෙයි උදව් කරන්න ඕනේ. මේ වගේ අහිංසක මිනිස්සුන්ට මට සන්තෝෂයි මගේ හිත ඇතුලෙන් මං අද වසන්තට දෙයක් කළා දිනනවා. ඒ වගේම මම මෙයාගේ අයියටයි මෙයාටයි දෙයක් කළා දිනනවා. ඒක මගේ සමාජය දන්නවා. අනිවාර්යයෙන්. හරි. හරි ශිරාණේ මං කියන්නේ ඕගොල්ලෝ හැම දිනකටම මේ තීන උන්ට උදව් කරන්න එපා. ඔය TikTok එකේ මර්සි දානේ උන්ට උදව් කරන්න එපා. අනිවාර්යයෙන්. මෙන්න උදව් කරන්න ඕන තැන්. මං කියන්නේ ඒකයි. ඔව්. හරි. හරි ශිරාණේ. කවදාවත් කියපු නැති කතාවක් මේ අද සමාජගත කරේ. අවුරුදු ගාණක් වෙනවා මේගොල්ලෝ උදව් කරලා තිනවා. ඒක දන්නවෝ දනිදී. ඒ නිසා මේ අද හිතුණා මොකද මේ හැමෝම මේ එක එක නාට්‍ය දානකොට අපිට හිතුණා මේ මිනිස්සුන්ටත් දෙයක් කරලා දෙන්න. අරක්කා මේ ගම් වතුරට සල්ලි දාන්න කියනවා. අර මිනිස්සු සල්ලි දාන්න කියනවා. අපි කියන්නේ මේගොල්ලෝ ගම් වතුරට යට වෙලා නෙමෙයි. මේගොල්ලන්ට ගියක් තියනවා. හැබැයි අහිංසක අම්මත් නැහැ. මං කියන්නේ ඕගොල්ලෝ ඇවිල්ලා සංගීත හරි කන්ටැක්ට් කරලා මාව කන්ටැක්ට් කරලා ඕගොල්ලෝ උදව් කරන්න ඉස්සෙල්ලාම බලන්න. හරි ශිරාණේ. හරි අසංග. අන්තිමට සිද්ධියක් කියන්නේ මම්මල පප්පල. අම්මල